White rook A4. white rook B4. B4. හරි. මෙන්න මෙහිමයි. අපි බලමුකෝ මහද්දිගේ උත්තරය ඉස්සලම. ඔයා කිව්වේ මෙතෙන්. එතකොට D4 දැම්මොත් කින්ට මෙතෙන් එන්න පුළුවන්. මෙතෙන් එන්න පුළුවන්. හැබැයි අපිට ඉක්මනින්ම ස්පීඩ් කරන්න පුළුවන් රුක්ක B4 දැම්මොත්. ඇයි රුක් B4 දැම්මොත් කින් ඉන්න ෆයිල් එකත් බ්ලොක් කින්ට අනිත් පැත්තේ තියෙන ෆයිල් එකත් බ්ලොක්. මේ ෆයිල්ස් දෙකම බ්ලොක්. දැන් මොකද වෙන්නේ? දැන් කින් අනිවාර්යෙන්ම ඒ ෆයිල් එකට යන්න ඕනිද නැද්ද? යන්න ඕන. හැබැයි අපි D4 දාලා චෙක් කරොත් එහෙම එයා ඉන්න ෆයිල් එකේම යාට ඉන්න පුළුවන්. මතක තියාගන්න රුක්ගේ චෙක්මේට් පැටර්න් එක ෆයිල් එකෙන් ෆයිල් එකට යාව අනිත් ෆයිල් එකට යන්න මොකද්ද? බල කරන්නේ. එතකොට යාව ෆෝස් කරනවා. ෆෝස් කරනවා යාව අනිත් ෆයිල් එකට දාන්න. එතකොට තමයි අපිට යාව ක්ලෝන් එකකට ගෙනියන්න පුළුවන්. හරි. එහෙනම් දැන් බ්ලැක් මොකද එහෙනම් කරන්නේ දැන්? බ්ලැක් කින් මොකද කරන්නේ? කොතෙන්ද යන්නේ? දැන් බ්ලැක් කින් මොකද කරන්නේ? කොතෙන්ද යන්නේ? A5. A5. ඔව් A5 යනවා. very good. අන්න ඒක අයිඩියා එක ඔයගලන්ට තියෙනවා. එයා එතකොට කරන්නේ එයා චෙක්මේට් එක පාරක්කු කරන්න A5 වලට යන්න. හරි. දැන් white ගේ move එක මොකද්ද? දැන් white ගේ moves දෙකක් විතර තියෙනවා කරන්න පුළුවන්. A2. මොකක්ද? Madam. A2. White rook White rook C2 ඉන්නවා. A2 යන්න C8. C2 ඉන්න white rook කොහෙටද? C8. C8. C2 ඉන්න A2 යන්න ඕන. A2 යන්න. මේ නිතුෂිගේ උත්තරේ. නිතුෂි දැන් ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනි කිංගෙන් රුක්ක කැපෙන්න යනවා කියලා. එහෙනම් රුක්ක ඩිපෙන්ඩ් කරන්න ඕනි. White rook රුක්ක ප්‍රොටෙක්ට් කරගන්න ඕනි. නැත්තම් එයා කැපෙනවා. B2. B2. White Madam. ඔව්. Then B2. ඔව් white rook එක්ක B2 දානවා. නැත්තම් මොකද්ද? නැත්තම් ඔයාට පුළුවන් කැපෙන්න යන රුක්ක ගෙනියලා ෆයිල් එකේ අටටම දාන්න. ඔය දෙකෙන් ඕනි එකක් කරන්න පුළුවන්. no issue. මෙයාව එක්කෝ ඔයාට රුක්ක B2 දාලා ඔයාගේ කැපෙන්න යන රුක්ක ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්. නැත්තම් ඒ රුක්ක මූව් කරලා එයාව ප්‍රොටෙක්ට් කරගන්න පුළුවන්. හරිද? මූව් කරන්න ඕනි හරි මූව් එක. ඒ ෆයිල් එක බ්ලොක් නම් මේ ෆයිල් එකේ බ්ලොක් එක එහෙමම තියාගන්න විදිහටම තමයි අපි ඒක මූව් කරන්න ඕනේ. එතකොට ඒකින්ට ඒ බ්ලොක් එකකින් එහාට පනින්න බෑ. හරිද? ඒ ෆයිල් එකෙන් එහාට පනින්න බෑ. ආ ඉන්න ෆයිල් එකේ විතරයි ඉන්න පුළුවන්. එතකොට වන් මූව්ස් මේට් එකක් තියෙන්නේ. කොයි පැත්තට ගියා? මට දැන් කියන්න දැන් කින් කොයි පැත්තට ගියත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මොකද්ද අපි කරන්නේ? white මොකද කරන්නේ? Madam. White rook A2. ඔව්. A2. white rook A2 checkmate. very good. දැන් ඔන්න තව එකක් දෙනවා. දැන් ඔන්න ඕගලන්ගේ ඔළුවට දැන් ටික ටික යනවා 2 rook mate එක කොහොමද කියලා. පුළුවන් වෙනකම්ම දෙයක් කරන එක තමයි වැදගත්. මොකද ඒක ප්‍රශ්නයක් නෑ ඒක කීපාරක්ද කියන එක. දෙයක් හරියට ඔළුවට යනකම්ම ඒක ප්‍රැක්ටිස් කරන්නයි ඕනි. එතකොට තමයි ඒවා ආයේ ජීවිත කාලෙටම අපිට ඒවා අමතක වෙන්නේ නෑ. දැන් මේකේ උත්තර ටික කියන්න ඕනේ ඕගොල්ලෝ.
හරි. කියන්න. මූ එක තියන්නේ white. white මූ. මොකද්ද white ගේ මූ එක? madam ඔව්. white rook b4 ඉන්නවා e4 යන්න ඕනේ B4 එක්කෙනා E4 යන්න ඕනි. නෙතුෂි. white rook e4. හරි. පහන්දිටත් පුළුවන් මයික් එක ඔන් කරලා ආන්සර් එකක් දෙන්න. පහන්දිත් කියන්න පුතේ ආන්සර් එකක්. ඔයා මොකද කරන්නේ? ඔයා white නා. madam white rook e4 white rook E4 කියලාද කියන්නේ? 4 හරි අපි බලමුකෝ white rook E4 කියලානේ දැන් දෙන්නම කිව්වේ මෙතෙන්ටනේ යන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙතනදි වෙන්නේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කින්ට යන්න පුළුවන් මේ පැත්තටම. මෙහෙට යන්න පුළුවන් මැදට. එතකොට එයා හිටපු තැන ඉඳලා ආපහු ෆයිල් එකක් එහාට පැන්නා. එතකොට අපිට બ્લોක් කරන්න තියෙන කාලය අඩු වෙනවා. හරිද? හරි. ඔයා හිතනකො මේ කින්ව මෙතෙන්ට දැම්මා කියලා. දැන් මොකද කරන්නේ? white rook d4 D4 දැම්මොත් රුක්ක කපනවා. white rook e5 white rook e8. e5 white rook නෙතුෂි මොකද්ද කිව්වේ? E8 white rook e8. E8 white rook E8 ඒ කියන්නේ මෙයාව මෙතෙන්ට දානවා. දැන් කිං යනවා මෙතෙන්ට. දැන් මොකද කරන්නේ? white rook c4 නෑ. මහාදි වාගේ මේ ඔළුවේ තියෙන්නේ චෙක් කරන අයිඩියා එක විතරයි. එහෙම බෑ. චෙක් කරනවා කියලා අපි අපේ පීසස් කපා ගන්නෑ. දැන් C4 කියලා දැම්මොත් ඔයාගේ කිංගෙන් රුක්ක කැපෙනවා. හැම වෙලේම අපි බ්‍රේන් එකෙන් ඩිසයිඩ් කරන්න ඕනි අපේ මූව් එක මොකද්ද කියලා. මොකද චෙස් වල අපිට කලින් ඇදලා බලන්න බෑනේ. අපි හිතින් තමයි අදින්න. හිතින් ඇදලා බලන්න ඕනි ඔයා මේ මූව් එක කරොත් මොකද වෙන්නේ කියලා. දැන් මෙතෙන් දැම්මොත් ඔයාගේ රුක්ක කැපෙනවා. එතකොට ඩබල් රුක් අපිට නැති වෙලා වන් රුක් වෙනවා. එතකොට ඒක අපිට අවාසි. දැන් මෙතෙන් යන්නේ නෑ ඒ හින්දා. එහෙනම් මොකද කරන්න පුළුවන්? පළමේ අදපු විදියට මම මේ ආන්සර් එක දෙන්න. madam ඔව්. white rook d8 ඔව් D8 දාන්නේ. එතකොට ඇයි ඒ? එයා ඉන්න ෆයිල් එක බ්ලොක් ඊට යටින් තියෙන අනිත් ෆයිල් එකට යන්නත් බෑ. එතකොට එයාට අනිවාර්යයෙන්ම ඊළඟ ෆයිල් එකට යන්න වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් කිං ගියා මෙතෙන්ට. white rook e8 E8 නෑ white rook E8 දාන්න බෑ. මෙතෙන්ට දැම්මොත් එහෙම ආපහු කිං පනිනවා මැදට මෙහෙට. එතකොට අපිට තව ටිකක් පරක් වෙනවා චෙක්මේට් කරන්න. එහෙනම් මොකද කරන්න ඕන? දැන් ඔයාලා හරිනම් කරන්න ඕනි මේ රුක්ක මෙතෙන්ට දාන එක. හරිද? white හැබැයි ඒක කරන්න පුළුවන්ද? ඒක කරොත් එහෙම රුක්ක කැපෙනවා. නේද? එහෙනම් මොකද කරන්න ඕනි? ඒ නිසා අපිට පුළුවන් මේ රුක්ක ගෙනියලා අනිත් පැත්තට දාගන්න. මේ යටටම දාගන්න පුළුවන්. හරි. දැන් මොකද වෙන්නේ? කිං යනවා මෙතෙන්. දැන් මොකද වයිට් මූව් එක? white rook e8 නෙතුෂිත් කියන්නේ. ඔයාලට දැන් අද ක්ලාස් එක ඉවර වුණාට පස්සේ පසස් තුනක් දානවා ඩබල් රුක් මේට් එකට අදාලා. ඒ පසස් තුන හදාගෙන වීක් එකක්ම තියෙනවනේ. ඒ පසස් තුන හදාගෙන අඩුම
මූස් ගානකින් චෙක්මේට් කරන්න පුළුවන් කොයි විදිහටද කියලා ඔයාලම ඇනලයිස් කර කර බලන්න ඕනේ. හරිද? White බලනකොට rook, ඊළඟ දවසේ කියන්න ඕනි කොහොමද කරන්නේ. හරි. කියන්නකෝ. මේකේ white ආන්සර් rook, ආ E7. E7. ඔව්. white rook E7 තමයි හරි ආන්සර් එක. මෙතන දානවා. ඇයි? ඉන්න ෆයිල් එක බ්ලොක් අනිත් ෆයිල් එකට එන්නත් බෑ. දැන් කිංව දානවා මෙතෙන්. දැන් මොකද කරන්නේ? ඔන්න දැන් මේක ටිකක් පරක්කු වෙනවා මේ විදිහට කරනකොට. Madam, white rook F8. white rook F8 දැම්මොත් කැපෙනවා අනිත් රුක්ව. මෙයා මෙතන දැම්මොත් මේ කිංගෙන් අනිත් රුක්ව කැපෙනවා. මෙතනදී ඔයගලන්ට පුළුවන් රුක්ව ඕනනම් මෙතන දාන්න. එතකොට කිං අනිවාර්යෙන් යටට පල්ලෙහාට යන්න වෙනවා. එතකොට මේ රුක්ව මෙතෙන්ට දාලා ආපහු චෙක් කරන්න පුළුවන්. එතකොට කිං මෙතෙන් යනවා. එතකොට ආපහු අර මෙතඩ් එකම කරන්න පුළුවන්. එතකොට කිං මෙතෙන් යන්න ඕනි. දැන් මෙයා මෙතෙන්ට දානවා. දැන් කින්ට යන්න පුළුවන් මෙතෙන්. එතකොට ආපහු මොකද වෙන්නේ? මේක දාලා කින් මෙතෙන්ට ගියාම ආයි චෙක්මේට් කරන්න පුළුවන්. කොහොම කරන්නත් පුළුවන්. හරිද? කොහොම හරි ඕනේ ඉන්නේ ඉක්මනින්ම චෙක්මේට් කරන්න. හැබැයි ඒ චෙක්මේට් කරන්න පුළුවන් ෆයිල්ස් බ්ලොක් කරලා හරි රෑන්ක්ස් බ්ලොක් කරලා හරි. ඔන්න ඔය කියන දෙකෙන් ඕනේ විදිහකට. දැන් මේක තිබ්බේ මේ විදිහට. ඔන්න ඔහොමනේ තිබ්බේ. දැන් අපි බලමු ඊට වඩා ලේසි ක්‍රමයක් තියනවද කියලා. ඒ ඔයාලා අදපු විදිහ නැතුව හරි. මෙතෙන්ට දැම්මා රුක්. මෙතන දැම්මා. එතකොට කිං ගෙනියනවා මෙතෙන්ට. දැන් මොකද කරන්නේ? දැන් පුළුවන් වාට ඕනි නම් රුක් මෙතෙන්ට දාන්න. හරි. එතකොට කිං අනිවාර්යෙන් මෙතෙන්ට යන්න වෙනවා. එතකොට රුක් කිංව මෙතෙන්ට දාන්න පුළුවන් රුක්. එතකොට මෙයාට යන්න වෙනවා මෙතෙන්. හරිද? නෑ කිං යනවා අනිත් පැත්තට. මෙතෙන් යනවා කිං. හරිද? ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් අපිට පුළුවන් White rook, පල්ලෙහාට දාන්න. හරිද? ඊට පස්සේ කින්ට මේම උඩට එන්න බෑ. එතකොට මෙයාට පිටිපස්සට යන්නම වෙනවා මෙහෙට. ඇයි ඒ? මෙයා මෙතන ඉන්නකොට මේ පල්ලෙහාට එන්න බෑනේ. දැන් මේ රුක් බ්ලොක් කරලානේ තියෙන්නේ. එතකොට මෙයාට එන මෙතෙන්ඩයි මෙතෙන්ට. මෙන්න මේ තැන් වලට එන්න බෑ. එහෙනම් මෙයාට අනිවාර්යෙන් පල්ලෙහා රෑන්ක් එකට යන්න. දැන් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් මේ රුක්ක මෙතෙන්ට. දැන් ආයෙත් චෙක්. දැන් මෙයා ගෙනල්ලා දානවා මෙතෙන්. දැන් මොකද කරන්න පුළුවන්? white rook, E, Madam, white rook E6. E6 E6 කියන්නේ රුක්ක කැපෙන්න දෙනවා. E6 කියන්නේ මෙතන. white rook, ඔව් white rook, කියන්නේ තුෂි. white rook, E2. E2 හරි. ගෙනල්ලා මෙතන දාන්න. එහෙම කරන්නත් පුළුවන්. එතකොට කිං යනවා මෙතෙන්. දැන් මොකද්ද මෝ එක? White rook F1. ඔව් white rook F1. දැන් කිං එනවා මෙතෙන්. කිං යනවා මෙතෙන්. දැන් මොකද කරන්නේ? C1. White rook, D1, white rook D1, G1 කියන්නේ මෙතෙන්ද. රුක් මෙතෙන්ද දාන්න. එතකොට කිං ආපහු පනිනවා අනිත් පැත්තට. තිබ්බ බ්ලොක් එක නැති කරනවා එතකොට. දැන් මේ ෆයිල් එකට එන්න බෑ කින්ට. එහෙනම් ඉන්න ෆයිල් එකට චෙක් එකක් දෙන්න ඕනි. white rook, D2, G2. Madam, white rook E4. නෑ D4 දාලා චෙක් කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කිං කොයි පැත්තට යයිද දන්නේ නැහැ. මෙහෙට යන්නත් පුළුවන්. මෙහෙට යන්නත් පුළුවන්. ඒ කොයි පැත්තට ගියත් අපිට මේ රුක්ක දාන්න බෑ ආපහු. එතකොට කැපෙනවා අපේ රුක්. එතකොට තව ටිකක් පරක්කු වෙනවා. ඒ නිසා රුක්ක දාන්නේ මෙතෙන්ට.
ඇයි? ඇයි මං ක්ලාස් එක ඉවර වෙන්න ළඟයිද? හ්ම්. මෙතන ඉඳගන්න. ආයෙ නම් මම උඩ කරේ. මම ඉන්න ටිකක් ඈ. හරි. දැන් මොකද වෙන්නේ? දැන් කිංව දානවා මෙතෙන්ට. හ්ම්. Madam, white rook G3. Right rook. මොනවද? බෙහෙත් ගන්න. ගන්නක බොක්ස් එක මන් දෙන්න. මොකක්ද? White rook G1. white rook. Madam, white rook G1. කොයි රුක්ද G1 දාන්නේ? කොයි ෆයිල් එකේ රුක්ද? G5. F1. Madam, H1. F1 කියන්නේ rook ආ G1 යන්න ආ ඕනේ. හරි. මේ රුක්ක මෙතන දාන්න. right. හරි. දැන් මොකද වෙන්නේ? කින්ට යන්නම වෙනවා අනිත් කොටුවට. දැන් මොකද කරන්නේ? Madam, ඔව්. G1 ඉන්නේ rook H1 යන්න ඕනේ. ඔව් කොයි රුක් හරි. රුක් ළගෙන් කොයි එක එනවා වුණත් අනිත් ෆයිල් එකට දාපු ගමන් checkmate වෙනවා. හරි. අරකට වඩා ඉක්මනින් checkmate කරා. හරි. දැන් අපි ආපහු බලමු. තව තියනවද කියලා? moose රුක්ක දාන්න පුළුවන් මෙතන. හරිද? ඊට පස්සේ කිං යනවා මෙතෙන්ට. එතකොට අපිට හොඳට බලා ගන්න ඈ. එතකොට අපිට ඕන නම් මෙයාව ආපහු පිටිපස්සට ගේන්න පුළුවන්. හැබැයි එතකොට ආපහු කිං මෙතෙන්ට එනවා. හරි. ඊට පස්සේ රුක්ව ගෙනියලා අනිත් ෆයිල් එකට දාගන්න පුළුවන්. දැන් කිං යනවා එක්ක මෙහෙට, එහෙම නැත්නම් අනිත් පැත්තට. කොයි පැත්තට ගියත් රුක් මෙතෙන්ට දාන්න. දැන් කිං යනවා මෙතෙන්න. රුක් මෙතෙන්ට දානවා. මෙතෙන්න. ඔන්න ඩබල් රුක් මේට් එක ඔය විදිහට ෆයිල්ස් බ්ලොක් කර කර යනවා. නැත්නම් රෑන්ක් එක බ්ලොක් කර කර යනවා. ඕන් චෙක් මේට්. ලේසි නේද? ඔව්. හැබැයි ඔක දැනගෙන හිටියේ නැත්නම් අපි මොනවද කරන්නේ? චෙක් කර කර ඉන්නවනේ. මූස් 50ම ඉවර වෙනකන් චෙක් කරනවා. හැබැයි චෙක් මේට් වෙන්නේ නැහැ එතකොට. පිටිවිසි එකක් ගත්තා. වහන්න බොක්ස් එක. හරි. දැන් ඔයගලන්ට මම දෙනවා දැන් විනාඩි තව 7යි. විනාඩි 7කින් මේක කට් වෙනවා. එතකොට අදට ක්ලාස් එක ඉවර කරනවා. ඔයාලට මම දානවා checkmate patterns ටිකක් double rook mate එකේ puzzles ටිකක්. හරිද? puzzles දානවා 5ක්. puzzles 5 දවසට එක ගානේ. මොකද next week එකේ න්‍යාය ක්ලාස් එක තියෙන්නේ. එතකොට දවසට එක ගානේ next week එකේ ක්ලාස් එක සමහර විට date එකේ හිට මෙහෙට වෙයි. මොකද අවුරුදු නිසා. එතකොට ඔයාලා මෙතන කෑ ගන්න එතකොට ඔයගොල්ලෝ හොඳට ඇනලයිස් කරන්න ඕනි පොසිෂන් එක බෝඩ් එකේ හදාගන්න. ඔයාලගේ ගෙදර තියෙන බෝඩ් එකේ මම දෙන පසල් එකේ පොසිෂන් එක හදාගන්න. හදාගෙන ඔයගොල්ලෝ ඔය කියන පැති වලට කිං වගේ ගෙනිය බ්ලැක් ගේ මූව් එකයි වයිට් ගේ මූව් එකයි දෙකම ඔයගොල්ලෝම කරන්න. නැත්තම් ඔයාලට පුළුවන් පාර්ට්නර් කෙනෙක්ව තියාගන්න. හැබැයි මෙහිමයි පුතේ. ඔයාලා කරන මූව් එක බ්ලැක් ගේ මූව් එක. කියන්නේ තනි කිං ගේ මූව් එකත් හොඳම මූව් එක වෙන්න ඕනේ. නැත්තම් ලේසියෙන්ම පුළුවන් චෙක්මේට් කරන්න. දැන් මෙන්න මෙහෙම එකක් බලන්නකෝ. දැන් මෙතනදී අපි ගිහිල්ලා මෙතෙන්ට දැම්මාම මේකින් මේ පැත්තට ගියොත් දැන් අපිට ලේසියෙන්ම චෙක්මේට් කරන්න පුළුවන් ද බැයිද? ඔන්න අපි ඔතෙන්ට දාන්න. නේ? එතකොට ඔපෝනන්ට්ගේ මූව් එක අනුව තමයි මේට් කරන මූව්ස් ගන්න වැඩි වෙන්නේ අඩු වෙන්නේ. දැන් කින් මෙතෙන්ට දැම්මු. මේ රුක්ක මෙතෙන්ට දානවා. හරිද? දැන් කින් මෙතෙන්ට දැම්මු. මේ රුක්ක මෙතෙන්ට දානවා. මූව්ස් කීයද ගියේ? මූව්ස් 4යි 5යි. චෙක්මේට්. එතකොට බ්ලැක් ගේ මූව් එකත් හොඳම මූව් එක උනේ නැත්තම් අපිට ඉක්මනින්ම චෙක්මේට් කරන්න පුළුවන්. එහෙමනම් ඔයගොල්ලෝ පසල් එකේ ඔයාලා කරන්න ඕනි බ්ලැක් ගේ මූව් එකත්. ඒ කියන්නේ තනි කින් එක බ්ලැක් වෙන්නත් පුළුවන්, වයිට් වෙන්නත් පුළුවන්. තනියම ඉන්න කින් ගේ මූව් එකත් හොඳම මූව් එක කරගෙන තමයි පසල් එක කොහොමද චෙක්මේට් කරන්න කියලා ඩිසයිඩ් කරන්නේ. ඇද්ද බලන්න මේක ප්‍රැක්ටිස් කරන තරමට තමයි මේක ඔළුවට යන්නේ. හරිද? ඒ නිසා ඔයාලා තමයි ඒ හැකියාව ගන්න ඕනේ. මම කරන්නේ ඔයගලන්ට මඟ පෙන්වන එක විතරයි.
හොඳ ප්ලේයර් කෙනෙක් වෙන්නවද නැද්ද කියන එක ඕගොල්ලෝ තමයි තීරණය කරන්නේ. මොකද ඔයාලගේ මහන්සිය මත තමයි ඒක තියෙන්නේ. නැතුව නිකම්ම අපිට හොඳ ප්ලේයර්ස්ලා වෙන්න බෑ. මහන්සි වුණේ නැත්තම්. කොච්චර හොඳ ගුරුවරයෙක් හිටියත් ඉගෙන ගන්න කෙනා උනන්දු නැත්තම් එතන සාර්ථක දෙයක් වෙන්නේ නැහැ. ඒ හින්දා දෙපැත්තම හොඳ වෙන්න ඕනි අපිට හොඳ ප්‍රතිඵලයක් ගන්න නම්. ඒ නිසා හොඳට මතක තියාගන්න දෙන වැඩ නම් අනිවාර්යෙන් කරන්නම ඕනි. හරි? එතකොට එහෙනම් බ්ලැක් ගේ මූ එකයි වයිට් ගේ මූ එකයි දෙකම හොඳම මූස් වෙන්න ඕනි. කින්ගේ හරි මූ එක වෙන්න ඕනි මේක. එතකොට තමයි රුක්ට ඇටැක් වෙන්නේ. එහෙනම් රුක් වගේ නියලා හගන්න පුළුවන්. ඔන්න මෙහෙම දැන් කින්ගේ එනවා මෙතන. දැන් මොකද කරන්නේ? දැන් අපිට පුළුවන් මේ රුක් වගේ නියලා මෙතෙන්ට දාන්න. එතකොට කින් යනවා මේ පැත්තට. කින් යන වෙලේම යන්නේ රුක්ගේ සයිඩ් එකට. ඒ වගේම තමයි කින් බලනවා පුළුවන් තරම් එයා ඉන්න ෆයිල් එකේ හරි රෑන්ක් එකේ හරි පුළුවන් තරම් ඉන්න. හරිද? බැරිම වුණොත් විතරයි. බැරිම වුණොත් විතරයි අනිත් ෆයිල් එකට හරි රෑන්ක් එකට හරි පස්සට යන්නේ. ඒකත් මතක තියාගන්න. හැබැයි ප්ලේස්ලා ඒ විදිහටම අදින්නේ නෑ. ඒකත් හොඳට ඔළුවේ තියාගන්න. එයා අදින මූ එක අනුව ඔයගොල්ලෝ ඩිසයිඩ් කරන්න ඔයාලගේ මූ එක හරි මූ එක. හරි? දැන් ඔන්න මෙතෙන්ට දාන්න. දැන් කින් යනවා මෙතෙන්ට. දැන් මෙයා මෙතෙන්ට. දැන් මෙයා මෙතෙන්ට දාන්න. ඔන්න මෙතනදී අපිට රුක්ව ගෙනියලා පල්ලෙහාට දාන්න බෑ කැපෙනවා. එහෙනම් අපිට පුළුවන් මේ රුක්ව මෙතෙන්ට දාලා කින්ට ඔප්ෂන් එකක් දෙන්න අනිත් පැත්තට යන්න. මෙතන දාගත්තොත් වැරදිනේ. එතකොට අපිට ෆයිල් දෙක මාරු කරන්න බෑනේ. එහෙනම් මොකද කරන්නේ මේ වෙලාවේ? මෙතනදී පුළුවන් මෙයාව දාන්න මෙතෙන්ට. මේ රුක්ව. එතකොට යාට කපන්න බෑනේ. හරි. ඔන්න එහෙනම් කින් අනිත් පැත්තට යන්න. එතකොට මේ රුක්ව පල්ලෙහාට දාලා චෙක්මේට් කරන්න පුළුවන්. හරි ලේසි මේක මෙතඩ් එක ඔලුවට දාගත්තා නම් කොයි පැත්තට ඇදලා හරි ටට්ටක් ගාලා චෙක්මේට් කරන්න පුළුවන් ඔපෝනන්ට් ඔප්ෂන් එකක් නැති වෙන්න හරිද එහෙනම් මේකේ පසල්ස් ටික අද අපි ඉගෙන ගත්තේ ඩබල් රුක් මේට් එක මං හිතනවා ඔයගලන්ට මේක තේරෙන්නේ නැති කියලා තේරුනේ නැත්නම් මට මැසේජ් කරන්න එතකොට මම ඊළඟ සතියේත් මේක කියලා දෙනවා ඩබල් රුක් මේට් එක වන් රුක් මේට් එක ක්වීන් මේට් එක ඩබල් බිෂොප් මේට් එක හරි අයි ඩබල් නයිට් මේට් එක ඩබල් නයිට් මේට් එක එහෙමනම් කලාතුරකින් තමයි එන්නේ ඩබල් බිෂොප් මේට් එකත් අඩුයි අපිට එනවා ගොඩක් වෙලාවට ගේම්ස් වලදී හැබැයි ඩබල් රුක් මේට් එක වන් රුක් මේට් එක ක්වීන් මේට් එක ඔන්න ඔය ටික තුන හොඳටම ප්‍රැක්ටිස් වෙන්න ඕනේ හොඳටම පුළුවන් වෙලා තියෙන්න ඕනේ එතකොට ඊළඟ සතිය අපි වන් රුක් මේට් එක කරනවා ඔය විදිහටම ප්‍රැක්ටිස් කරනවා එතකොට ඊට පස්සේ සතියේ ක්වීන් මේට් එක කරනවා හරිද ඔය තුන කරලා හොඳටම පුළුවන් වෙනකන් ඒ තුන කරනවා එතකොට පසල්ස් ටිකත් එතකොට දවස් 5කට හරියන්නේ කියන්නේ එක් දවසට එක ගානේ හරි කොහොම හරි ඔයගලන්ට පුළුවන් විදිහට පසල්ස් 5ක් දානවා ඒ පසල්ස් 5 එකපාරට උත්තර තියෙන පසල්ස් නෙමෙයි ඒක ඔයගොල්ලෝ මූව් කර කර බලන්න සමහර ඒවා තියෙනවා එක මූව් එකකින් දෙකකින් චෙක්මේට් කරන්න පුළුවන් මට එතකොට ඒකත් ඔයගොල්ලෝ දැන් ආන්සර් එක ලියන්න දන්නවද? දන්නවද නොටේෂන් ලියන්න? මූමන්ට්ස් දන්නේ නැහැ නේ. දැන් මෙන්න මෙහෙමයි. දැන් මේකේ තිබ්බේ මෙහෙමනේ. කොහොමනේ මුලදී තිබ්බේ? එතකොට අපි මුලින්ම ඇද්දක ආවද රුක්වනේ. රුක්ගේ මොකද සිම්බල් එක? සිම්බල්ස් ටිකක් තියෙනවා. මම මේ සිම්බල්ස් ටික ඔයාලට ගෲප් එකට දාන්නම්. ගේම් එකක් රෙකෝඩ් කරන්නේ අන්න ඒ සිම්බල්ස් වලින්. එතකොට රුක් නම් අදින්නේ රුක්ගේ සිම්බල් එක තමයි R කැපිටල් R. එතකොට අපි රුක් අදින්නවා නම් මේ කොටුව තමයි ලියන්නේ. අපි කොටු 64 ස්ක්වයර් නේම් කරන්න දාන්න. එතකොට රුක්ව මූව් කරේ මෙතෙන්න C5. රුක්ගේ මූව් එක එතකොට කොහොමද එන්නේ? C5 මේ C ෆයිල් එකේ පස්වෙනි කොටුව. මේ තියෙන්නේ. එතකොට අපි ඒක ලියන්නේ රුක් C5 කියලා. මේ තියෙන්නේ මේ පේනවද මේ සයිඩ් එකෙන් පේනව නේද රුක් C5 රුක්ගේ සිම්බල් එක කැපිටල් R T5 හරිද ඊට පස්සේ කිංව මූව් කරනවා කිංව නම් අදින්නේ කිංගේ සිම්බල් එක මොකද්ද කැපිටල් K එතකොට මේ තියෙන්නේ K කොටුව ලියනවා D K6 එහෙනම් D6 කියලා ලියනවා මම ඒ සිම්බල්ස් ටික දාන්නම් මොකද ගේම් එකක් රෙකෝඩ් කරන එකත් වැදගත් ඉස්සරහට ඔයාලා යන ටූර්නමන්ට්ස් වල ගේම්ස්
නෙතුෂි විශේෂයෙන් දැන් ඉස්සරහට ඔයා ටූර්නමන්ට්ස් ප්ලේ කරනවානේ. එතකොට රෙකෝඩ් කරන්න ඕනි. රෙකෝඩ් කරන විදිය මං කියලා දෙන්නම්. රෙකෝඩ් කරලා මට අනිවාර්යෙන් රෙකෝඩ් ෂීට් එක ගෙනල්ලා දෙන්න ඕනි. එතකොට මං කියන්නේ ඔයා වරද්ද ගත්තේ කොතනද කියලා. ගේම් එක කරදුනා හෝ දිනුවා. දිනුවත් ගේම් එක වරදින තැන් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒක මේට් එක කරන්න. එතකොට ඉන්නේ ඔපෝනන්ට කිං විතරයි නං. හරිද? ඔයාට දැන් මේ බෝඩ් එක දිහා බලන්නකෝ. ඔන්න දැන් මෙහෙම බෝඩ් එකක් තියෙනවා. අද පොඩ්ඩක් සිග්නල් ඉෂුව එකක් තියෙනවා පුතේ මේ වැස්සනේ. ඒ නිසා හරි අමාරුයි. හරි. දැන් මෙතන මේ බෝඩ් එක පේනව නේද? ඔව් බෝඩ් එක පේනවා. මහදී ඔයාට ඇහෙනව නේද මං කියන එක? හරි. white king විතරයි ඉන්නේ. එතකොට blackට ඉන්නවා රුක්ලා දෙන්න. එතකොට දැන් ඔයාලා මේ පොසිෂන් එක දිහා බලනකොට කාටද ගේම් එකේ වාසිය තියෙන්නේ? කාටද ගේම් එක වින් කරලා තියෙන්නේ? black තමයි ගේම් එක වින් කරලා තියෙන්නේ. හැබැයි දැනට ගේම් එක වින් කරලා තියෙන්නේ black. එතකොට අපිට ගේම් එක එන් වෙනකන් අපිට හරියටම කියන්න බෑ. black ඊළඟ මූව්ස් ටිකත් හරියට කරොත් තමයි ගේම් එක වින් කරගන්න පුළුවන්. එහෙනම් ඒ ටික හරියට කරගන්න නම් එයා චෙක්මේට් පැටර්න්ස් ටික හරියට ඔලුවට දාගන්න ඕන. එතකොට මම දැන් කිව්වනේ ඔයාලට මූව්ස් 50ක් ඇතුළත චෙක්මේට් කරන්න ඕනේ. මූව් එකක් කියලා කියන්නේ ඇදීමක්නේ. එතකොට කිං අදින වාර 50ක් ඇතුළත චෙක්මේට් කරන්න ඕනේ. එතකොට නෙතුෂී ඊළඟට දැන් අපි හොඳට ප්ලේ කරන්න පටන් ගත්තනේ දැන්. එතකොට දැන් ඉස්සරහටත් හැම වෙලේම තමන් එක්ක අදින ඔපෝනන්ට් හැම වෙලේම තමන් හිතන්නේ යා අමාරුයි කියන මානසිකත්වයෙන් තමයි අදින්න ඕනේ. ලේසියට ගන්න හොඳ නැහැ කිසිම ප්ලේයර් කෙනෙක්. මොකද අපි දන්නේ නැහැ එයාලගේ මට්ටම්. අනිත් එක තමයි ලේසියට ප්ලේයර් කෙනෙක්ව අපි ගත්තාම අපේ අතින් වෙන වැරදි වැඩි. මොකද අපි ගණන් ගන්න නැහැනේ. අපි ඔහේ ප්ලේ කරනවා. එතකොට අපි පරදින්න පුළුවන්. හැම ප්ලේයර් කෙනෙක්ම අමාරුයි කියලා හිතාගෙන හැම මූව් එකක්ම හොඳම සැලකිල්ලෙන් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ගේම් එක වින් කරන්න පුළුවන්. සහ අපේ අතින් වැරදි වෙන්නේ නැත්තේ. අපේ අතින් වැරදි වුණොත් තමයි අපි ගේම් එක ලොස්ට් කරගන්නේ. ගොඩාක් ළමයි චෙස් දාන්නවා. හැබැයි නොසැලකිලිමත්. ඒ කියන්නේ ගණන් ගන්නෙ නැහැ, කියා කරන්නේ නැහැ. ඒක තමයි ළමයි ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නේ. එතකොට මෙතනදී බ්ලැක් දැනගන්න ඕනි ගේම් එක වින් කරන්න නම් හරිම විදිහට ගේම් එක අදින්න. දැන් අපි දන්නවා රුක් මූව් කරන්නේ කොහොමද? ෆයිල්ස් දිගේ රෑන්ක්ස් දිගේ. එහෙනම් අපිට මේ ඉන්න වයිට් කිංව අපි බෝඩ් එකේ මෙන්න මේ පැත්තට ගෙනියන්නත් පුළුවන්. මතක තියාගන්න සෙන්ටර් එකේ කියන්නේ මැද තියාගෙන චෙක් මෙන්න මේ කොටසේ. හරි මේ මැද කොටසේ තියාගෙන අපිට කිංව චෙක්මේට් කරන්න බෑ. චෙක්මේට් කරන්න නම් ඒ කියන්නේ ඉත්තෝ අඩු වෙලාවට එන් ගේම් එකේදී දැන් චෙස් ගේම් එක කොටස් තුනයි. ඕපනින් ගේම් එක, මිඩල් ගේම් එක, එන් ගේම් එක. මම දැන් මේ එන් ගේම් එකේ පොසිෂන් ටිකක් ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඊට පස්සේ මම ඕපනින් ගේම්ස් වලට යනවා. හැබැයි එතකොට ඔයාලට දැනුම ටිකක් හොඳට තියෙන්න ඕනේ චෙස් ගැන. හරි. එතකොට දැන් එන් ගේම් එකේදී කිං විතරයි ඉන්නේ. එතකොට ඉත්තෝ නෑ බ්ලොක් කරන්න. අපිට ඉත්තෝ අඩුයි බ්ලොක් කරන්න. එහෙනම් එයාව අයිනකට ගෙනියන්න ඕනි අපි චෙක්මේට් කරන්න නම් එක්ක මේ පැත්තට. එහෙම නැත්නම් ෆයිල් එක දිගේ උඩට. එහෙම නැත්නම් මේ පැත්තට. හරිද? එහෙමත් නැත්නම් රෑන්ක් එක දිගේ මෙහෙට. මට කියන්න බලන්න මේ පැති හතරෙන් කිංව ඉක්මනින්ම අපිට ගෙනියන්න පුළුවන් පැත්ත කොයි පැත්තද? H5. ඔව් H5 පැත්තට තමයි අපිට පහසුවෙන්ම ගෙනියන්න පුළුවන්. ඇයි? එතන තියෙන්නේ ෆයිල්ස් දෙකයි තුනයි. ඒ කියන්නේ මෙන්න මේ ෆයිල්ස් දෙක විතරයි අපිට බ්ලොක් කරලා අයිනකට ගන්න තියෙන්නේ. එතකොට අපි ඉක්මනින් විනින් chance එක හදාගන්න පුළුවන්. හරිද? ඔන්න බලන්න අපි ඒක කොහොමද කරන්නේ කියලා. එතකොට ෆයිල් එකක් බ්ලොක් කරන්න පුළුවන්. නැත්නම් රෑන්ක් එක බ්ලොක් කරලා චෙක්මේට් කරන්න පුළුවන්. මම මේ ඉන්න පොසිෂන් එකේම ඒ විදිහට කරන්න පුළුවන් ක්‍රම කීපයක් කියලා දෙන්නේ. මම ලයිට් එක ඔෆ් කරනවා. ඔයා යන්නකෝ. එතකොට දැන් ඔයා දන්නවා හොඳට බලන්න මේ කින්ට මේ E ෆයිල් එකට එන්න පුළුවන්ද? E ෆයිල් එකට බෑ. ඇයි රුක්කයාව එතන ෆයිල් එක බ්ලොක් කරගෙන ඉන්නේ. එහෙනම් ඒ ෆයිල් එකට කින් එන්න බෑ. එහෙනම් දැන්
මෙතන තියෙන පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ අපේ රුක්ස්ලා දෙන්නම ඉන්නේ එකම රෑන්ක් එකේ. එතකොට එකම රෑන්ක් එකේ ඉන්නකොට බනනනේ. හෙට ගෙන්නම්. මට කියන්නේ. දන්නේ අප්පච්චිගෙන් අහන්නකෝ. එහෙනම් අපි මේ දෙන්නව රෑන්ක්ස් දෙකකට ගෙනියන්න ඕන. එතකොට අපිට දැන් මෙයාව මේ පල්ලෙහා රෑන්ක් එකට ගෙනිච්චා නම් අපිට රුක්ලා දෙන්නව මාරු කරන්න පුළුවන් දෙපැත්තට. එහෙම නැතුව එකම රෑන්ක් එකේ හිටියොත් අපිට දෙන්නව දෙපැත්තට ගෙනියන්න අපහසුයි. ඔන්න බලන්න එක කොහොමද කරන්නේ කියලා. හරි. දැන් අපි මෙයාව අදිමුකෝ මෙතෙන්ට. දකින්න පුතේ. අන්න අයියට දෙන්නකෝ. බෑ අන්න වැඩ. Please. Please, Anna. Please. Ah. Amma. දෙන්නකෝ පුතේ. මේකේ මූව් එක තියෙන්නේ වයිට් හින්දා තමයි බ්ලැක් ගේ මූව් එක කරන්න බැරි. හරි. වයිට් මූව් එක F4 ඇද්දා කියලා හිතන්නකෝ. හරි. දැන් අපිට පුළුවන් රුක්ව එක්ක පල්ලෙහාට ගෙනියන්න. එහෙම නැත්නම් උඩටම ගෙනියන්න පුළුවන්. දැන් මේ දෙකෙන් කොයි පැත්තටද ගෙනියන එක වාසි වෙන්නේ? කියන්නේ ලේසියෙන් කින්ට රුක් ළඟට එන්න බැරි වෙන්න ඕන. එතකොට ඕනි නම් මෙයාව ගෙනියලා මේ පැත්තට දාන්නත් පුළුවන්. එතකොට හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කින් යනවා මෙතෙන්ට. එතකොට අපිට මෙයාව මෙතෙන්ට දාන්න බෑ. එහෙම දැම්මොත් මොකද වෙන්නේ? කින්ගෙන් රුක්ව කැපෙනවා. නේද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අපි එතකොට මෙයාගෙන් මෙයාව කපනවනේ. ඒ නිසා එතන ඉෂුව එකක් තියෙනවා. ඒ නිසා අපි මෙතනදී කින් මෙතනට ඇද්දා කියලා හිතනකො ෆස්ට් මූව් එක වයිට් එක කියලා හිතා ගන්න. අපිට නිකන් එහෙම ගන්න පුළුවන්. එතකොට එහෙනම් මෙයාව මෙතන දාන්න පුළුවන්. හැබැයි එතනදිත් ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද? දැන් අපි දන්නවා මේ රුග්ගෙන් මේ ෆයිල් එක બ્લોක් කරලා තියෙන්නේ. ඔන්න මේ ෆයිල් එක මේ රුග්ගෙන් બ્લોක් කරලා තියෙන්නේ. එහෙනම් මෙන්න මේ රුක්ව මෙතෙන්ට දාගත්තා නම් ඉන්න ෆයිල් එකට චෙක් එකක් දෙන්න පුළුවන් නේද? ඉන්න ෆයිල් එකට චෙක් එකක් දෙන්න පුළුවන්. රුක්ක මෙතෙන්ට දාගත්තා නම්. එතකොට මොකද වෙන්නේ? හින්ට ඉන්න ෆයිල් එකේ ඉන්නත් බෑ. මේ ෆයිල් එකට එන්නත් බෑ. එතකොට එයා අනිවාර්යයෙන්ම මේ පැත්තේ ෆයිල් එකට යන්නම වෙනවා. ඔන්න ওই විදිහට තමයි අපි ආව අයිනකට තල්ලු කරන්නේ. හරිද? හැබැයි අපි මෙතනදී කල්පනා කරන්න ඕනි එක්කෝ කින් රුක්ක මෙතන දාන්න පුළුවන්. හරිද? මෙතන දැම්මොත් ඔන්න කින්ට පල්ලෙහාට එන්න බෑ. අපි ඔය හැම පැත්තම ඇදලා බලමුකෝ. හරි. දැන් අපි එනම් දාමුකෝ රුක්ක මෙතෙන්ට. කින් ඇද්දා. රුක්ක මෙතෙන්ට දැම්මා. හරි. දැන් මොකද වෙන්නේ? දැන් මේකින්ද පුළුවන් ද මෙතන පල්ලෙහාට එන්න? බෑ. එතෙන් එන්න බෑ. එහෙනම් කින් මොකද වෙන්නේ? එක්කෝ උඩට යන්න ඕනේ. එහෙම නැත්නම් අනිත් ෆයිල් එකට යන්න ඕනේ. දැන් මෙතනදී පුතේ මතක තියාගන්න මෙතනදී තියෙන ප්‍රශ්නේ ඔයා වයිට් වෙන්නත් පුළුවන්. හරිද? ඔයා බ්ලැක් වෙන්නත් පුළුවන්. අපිට හරියටම කියන්න බෑ ඔයා බ්ලැක් වෙයිද වයිට් වෙයිද ඔයාගේ ගේම් එකේ පොසිෂන් එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට දැන් මෙතනදී
ඔයා වයිට් නම් ඔයා බලන්න ඕනි ඉන්න ෆයිල් එකේම ඉන්න. එතකොට ටිකක් පරක්කු වෙනවා චෙක්මේට් එක කරන්න. එතකොට එයාට පුළුවන් එහෙනම් කින්ට මෙතෙන්න යන්න. හරිද? හරි. දැන් මට කියන්නකෝ මෙතන වෙන්න ඕනි. හරි. හරි. දැන් කියන්න. නෙතුෂි කියන්න බලන්න දැන් මොකද්ද බ්ලැක් ගේ මූව් එක වෙන්න ඕනි? දැන් ඔන්න ඔයා බලන්න කින්ට මේ ෆයිල් එකට එන්න බෑ. හරිද? එහෙනම් අපි එයා ඉන්න ෆයිල් එකෙත් ඉන්න බැරි කරන්න ඕන. මොකද කරන්නේ? අපි මොකද්ද මූව් කරන්නේ එතකොට? Rook D5. රුක් D5. හරි. ඔයා කියන්නේ මේ රුක්ක මෙතෙන්ට අදින්න. ද නෑ පුතේ මෙන්න මෙහෙමයි. ඔළුවට දාගන්න. දැන් මේ ෆයිල් එක ඔන්න බ්ලොක් වෙලා තියෙනවා මේ රුක්ගෙන්. මෙයාගෙන් බ්ලොක් වෙලා. දැන් ඔයා කරන්න ඕනේ. දැන් කින්ට බෑ මෙතනින් එහාට එන්න. මේ පැත්තට එන්න බෑ. ඔන්න මේ පැත්තටම එන්න බෑ. කොහෙටවත් එන්න බෑ. හරිද? එහෙනම් එයා ඉන්න ෆයිල් එක තියෙනවානේ. අපි කපටි වෙලා කරන්න ඕනි මේ ඉන්න ෆයිල් එකත් බ්ලොක් කරන්න ඕනි. ඒකට කරන්න තියෙන්නේ ඔයාට මෙන්න මේ රුක්ක මෙතෙන්ට දාන එක. දැන් මොකද වෙන්නේ? දැන් මොකද වුනේ? මේ චෙක්මේට් පැටර්න්ස් ටික ඉතාම වැදගත්. ඒ හින්දා හොඳට බලාගන්න තේරෙන්නේ නැත්නම් මම දහසරයක් හරි කියලා දෙනවා. ඒ නිසා මොකද මේවා ඔළුවට යන්නම ඕනි ඒවා තමයි. හරිද? මට දැන් කියන්න දැන් මේ කින්ට ඉන්න ෆයිල් එකේ ඉන්න පුළුවන්ද? බෑ. මේ ෆයිල් එකට එන්න පුළුවන්ද? බෑ. එහෙනම් දැන් එයා මොකද කරන්න ඕනි? එයාට යන්න වෙනවා මේ අනිත් ෆයිල් එකට යන්නම වෙනවා. හරිද? ඒක අනිවාර්ය මූව් එකක්. හරි. හැබැයි ඔයා වයිට් නම් එයා යන්න ඕනි කොයි කොටුවටද? මොකද එයා බලන්නේ ඉක්මනින් චෙක්මේට් වෙන්න. එයා බලන්නේ පරක්කු කරලා චෙක්මේට් වෙන්න. කලින්ම චෙක්මේට් වෙන ප්ලේයර්ස්ලා අදිනවා එහෙම. ඒ වුණාට අපි අදින්න ඕනේ හොඳම මූව් එක. හරි මෙතනදී වයිට්ගේ මූව් එක වෙන්න ඕන මෙන්න මෙතන. ඒකට හේතුව තමයි රුක්ව කැපෙන්න යනවා. රුක්ට ඇටැක් එකක් වෙන්නේ එයාට. එතකොට කෙලින්ම එයාට මේ රුක්ව මෙතෙන්ට දාලා චෙක් කරන්න බෑ. මොකද එහෙම චෙක් කරොත් කින්ගෙන් මේ රුක්ව කැපෙනවා. එතකොට අපිට අවාසි. ඔන්න අපේ එක රුක් කෙනෙක් යනවා. ඩබල් රුක් ලගෙන් ඉක්මනට මේට් කරන්න පුළුවන්. හැබැයි වන් රුක් මේට් එක ටිකක් පරක්කුයි. එතකොට එහෙනම් අපිට එතන අවාසියක් තියෙනවා. ඒ නිසා පුතේ කින් වයිට් කින් යන්න ඕනේ මෙතෙන්ට. එතකොට අපි දන්නවා හරි. එහෙනම් රුක්ව පරක්කු වෙනවා. රුක්ව කැපෙන්න යන්නේ. එහෙනම් අපි මොකද කරන්නේ? කියන්න බලන්න. මොකද අපි එහෙනම් කරන්නේ? White king cut black rook. නෑ පුතේ දැන් බ්ලැක්ට මූව් එක තියෙන්නේ. බ්ලැක් මොකද කරන්නේ කියලා අහන්නේ මම. බ්ලැක්ට තමයි මූව් එක තියෙන්නේ. එතකොට බ්ලැක් දන්න ඕන රුක්ව කැපෙන්න යන්නේ කියලා. එහෙනම් රුක් බේර ගන්න ඕනේ. එහෙනම් කොහොමද අපි ඒක කරන්නේ? Black rook F1. black rook F1. හරි. black rook මෙතෙන්ට දාන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ කින් එතකොට ආපහු මෙතෙන්ට එනවා. එතකොට අපිට මේ රුක්ව ආපහු මෙතෙන්ට දාලා චෙක් කරන්න බෑ. හරි. මේ වගේ වෙලාවෙදී ඔයා මතක තියාගන්න රුක්ගෙන් කින්ගෙන් රුක්ට ඇටැක් වුණොත් කිසි ප්‍රශ්නයක් නැතුව රුක්ව ගෙනියන්න පුළුවන් උපරිම දුරට ගෙනියන්න. එතකොට අපිට පුළුවන් රුක්ව ගෙනියලා මේ පැත්තට දාන්න. හරි. එතකොට කින්ට ආපහු එයාගේ ළඟට එන්න ටික වෙලාවක් යනවා. හරි. හැබැයි මෙතනදී මෙයා ආපහු මෙතෙන්ට ආවොත් මේ රුක්ගේ ඇටැක් එකක් එනවා. ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාවේදී කරන්න දෙයක් නැහැ අපිට. එතකොට එහෙනම් කින්ගේ මූව් එක වෙන්න ඕනේ. කින් මෙතෙන්ට අදින එක. මොකද එයා වළක්වනවා රුක්ව මෙතෙන්ට දාලා ආපහු එයාට චෙක් කරන එක. වළක්වන්න තමයි එයා රුක්ව මෙතෙන්ට දාන්නේ. දැන් එහෙනම් ඔයා මොකද කරන්නේ? ඔයා දන්නවා දැන් රුක්ව මෙතෙන්ට දාන්න බෑ. එහෙම දැම්මොත් කින්ගෙන් ඔයාගේ රුක්ව කැපෙනවා. එහෙනම් ඔයා කොහොමද
එතනදී වාගේ මූ එක වෙන්න ඕනි කොහොමද? කියන දෙන්න. මොකක්ද එහෙනම් දැන් ඔයාලා ඉස්සෙල්ලා රුක්ට ඇටැක් වුණාම මොකද කරේ මං? රුක් ඔව්. රුක්ට ඇටැක් වුණාම මම මොකද කරේ? මේතන හිටපු රුක්ක ගෙනියලා මේ පැත්තටම දැම්මා. නේද? එහෙනම් දැන් මොකද අපි කරන්න ඕනි? මේ රුක්කෝ හරිනම් අපි දාන්න ඕනි මෙතෙන්ට. හැබැයි එයාව කින්ගෙන් කැපෙනවා. මොකද එයාව ඩිපෙන්ඩ් කරන්න පීස් එකක් නැහැ. එහෙනම් දැන් මොකද කරන්න ඕනි මේ රුක්ව? ගෙනියලා අනිත් පැත්තට දාගන්න. තේරුණාද? දැන් මොකද වෙන්නේ? දැන් මේකින්ට මේ රුක්ලා දෙන්න ළඟට යන්න ටික වෙලාවක් යනවා. ඒ වෙලාව ඇති අපිට චෙක්මේට් කරන්න. බලමුද අපි කොහොමද වෙන්නේ කියලා. මහද්දිට තේරෙනවද දන්නේ නැහැ පුතේ. අර සමහර ක්ලාසස් වල හිටියේ නෑනේ. එතකොට අර ටිකක් අර අමාරුයි කියලා දැනෙනවා ඇති. මං හිතන්නේ දවස් දෙකකද කොහෙද රෙකෝඩින් එකක් දාන්න තියෙනවා. ඒ දෙකක් දාන්නම්. එතකොට ඔයා මුලින් ඉඳලම රෙකෝඩින්ස් ටික ඔක්කොම බලන්න. බලලා ඉවරලා තේරෙන්නේ නැති මොන හරි තිබුණොත් මට කෝල් එකක් දීලා හරි කමන්නේ අහන්න. හරිද පුතේ? හරි. දැන් බලමු. දැන් ඔන්න වයිට්ගේ මූව් එක. ඔයා වයිට් නම් ඔයාගේ කින් යන්න ඕනේ හැම වෙලේම රුක්ගේ සයිඩ් එකට මූව් කරන්න ඕනේ. හරිද? ඔන්න හරි. දැන් දෙන්නම හොඳට බලන්න පොසිෂන් එක දිහා. බලලා කියන්න මට බ්ලැක්ගේ බෙස්ට් මූව් එක මොකක්ද? මොකද්ද බ්ලැක්ගේ බෙස්ට් මූව් එක? ඔයාලා මේ කරන්නේ චෙක්මේට් කරන්නයි යන්නේ වයිට් කින්. එහෙනම් බ්ලැක් විදියට ඔයාලගේ දැන් හරි මූව් එක මොකක්ද? මොකද්ද බෙස්ට් මූව් එක? මතකේ තියාගන්න ඕනේ දේ තමයි මේ රුක් මේ ෆයිල් එක බ්ලොක් කරගෙන ඉන්න. එහෙනම් ඉන්න ෆයිල් එකට චෙක් එකක් දුන්නා නම් කින්ට නිකම්ම අනිත් ෆයිල් එකට යන්න වෙනවා. මොකද කරන්නේ එහෙනම්? Black rook. Black rook E4. නෑ චෙක් එක කියන එක දෙන්න ඕනි පැත්ත. මහදිගේ ආන්සර් එක මොකද්ද? Black rook E4. දෙන්නගෙම E4. Black rook E4 කියලා කියන්නේ ඔයගොල්ලෝ මූව් Black rook G7. G7. කියලා කියන්නේ ඔයාලගේ මූව් එක මෙන්න මේක. චෙක් කරන එක නෙමෙයි ඔයාලගේ අයිඩියා එක. ඔයාලගේ අයිඩියා එක චෙක්මේට් කරන්න try කරන එක. දැන් මෙතනදී මම එක් කරලා පෙන්නන්නම්. මේ රුක්ක මූව් කරනවා මෙතෙන්ට. දැන් මොකද වෙන්නේ? චෙක් එකක් විතරයි වෙන්නේ. චෙක් එක වුණාම කින්ට ඔප්ෂන් වැඩි. කින්ට යන්න මූව්ස් තියෙනවා මෙතෙන්න පුළුවන්. මෙතෙන්න මූව් කරන්න පුළුවන්. මෙතෙන්න මූව් කරන්න පුළුවන්. හරි? එහෙම වුණත් මෙයාට ආය ඔප්ෂන්ස් වැඩි. එතකොට අපිට ආපහු රුක්ව චෙක් එකක් කරගන්න අමාරුයි. ඒ නිසා මේ මූව් එක වැරදි. හරි මූව් එක තමයි මේ රුක්ක මෙතෙන්න දාන එක. දැන් බලන්නකෝ ඔයගොල්ලෝ හොඳට බෝඩ් එක දිහා. දැන් කින්ට රුක් මේ ෆයිල් එක බ්ලොක් කරලා හින්දා කින්ට මේ ෆයිල් එකට මූව් කරන්න බෑ. එහෙම මූව් කරොත් ඒක ඉලීගල්. හරි. දැන් එහෙනම් කින්ට මේ ෆයිල් එකට යන්න බෑ. ඒ කියන්නේ F ෆයිල් එකට යන්න බෑ. ඒ වගේමයි කින්ට G ෆයිල් එකේ පුළුවන්ද? නෑ. G ෆයිල් එකේ ඉන්නත් බෑ. එතනත් චෙක්. එහෙනම් කින්ට ඔප්ෂන්ස් නෑ. එයාට අනිවාර්යෙන්ම මෙන්න මේ H ෆයිල් එකේ කොටුවකට යන්නම ඕනි. ඒක තමයි අපිටත් කරගන්න ඕනි. යාව H ෆයිල් එකට ගෙනියන එක තමයි අපේ ටාගට් එක. ඔන්න එයා දැන් H ෆයිල් එකට ගියා. දැන් ඔය දෙන්නමට කියන්න මොකද්ද බෙස්ට් මූව් එක බ්ලැක්ගේ? Black rook H8. Black rook H8. Yes, very good. දැන් ඔයාලට මට හිතෙනවා ඒක තේරුණා කියලා. එහෙනම් මේ රුක් මෙතෙන්න දාපු ගමන් චෙක්මේට් වෙනවද නැද්ද? වෙනවා. චෙක්මේට්. ඔන්න ඕක තමයි ඩබල් රුක් මේට් එකේ තියෙන මෙතඩ් එක. මේක මං ආපහු පෙන්නනවා.
ඔන්න අපි මුලට ගියා. දැන් ආපහු බලන්න. මේකේ මෙහෙමයි පුතේ. මේ වගේ පොසිෂන් එකක් ආපු ගමන් ඔයාලා ඩිසයිඩ් කරන්න ඕනි දේ තමයි ඔයාලා ඩිසයිඩ් කරන්න ඕනි කිංව කොයි සයිඩ් එකටද කොයි කෝණයකටද අපි කොයි පැත්තටද ගෙනියන්නේ කොහෙට ගෙනියන එකද ළඟ කියලා අපි ඩිසයිඩ් කරන්න ඕනි ඉස්සෙල්ලම. දැන් මෙන්න මේ පැත්තට ගියානම් රෑන්ක්ස් 3යි යන්නේ. මේ පැත්තට යනවනම් යන්න ඕනේ රෑන්ක්ස් 4යි. අපිට එහෙනම් ඒවත් try කරලා බලන්න පුළුවන්. හරි. අපි දැන් ඉස්සෙල්ලා කරේ කිංව මේ පැත්තට ගෙනියන්නේ. නේද? අපි දැන් බලමු එහෙනම් මේ පැත්තට ගෙනියන්න පුළුවන්ද කියලා කිංව. එහෙම ගෙනියන්නත් පුළුවන්. ඔන්න මේ බලන්නකෝ මේ white two කියලා හිතමුකෝ white king එතකොට යනවා මෙතන. හරි. මෙතන ගියා කියලා හිතමු. ඔන්න අපිට පුළුවන් මේ මෙතන දාන්න. දැන් මොකද වෙන්නේ? ඔන්න රෑන්ක් එක බ්ලොක් වෙනවා. දැන් පුළුවන්ද? රුක්ට මෙතනින් එහාට එන්න පුළුවන්ද කින්ට? නෑ. ඔව් 5th රෑන්ක් එකෙන් මෙහාට එන්න බෑ. ඒ කියන්නේ යා ඉන්න ඕන මේ රෑන්ක්ස් තුනේ විතරයි. හරිද? එහෙනම් ඒ වගේම තමයි කින්ට මෙතන මූව් කරන්නත් බෑ. මෙතෙන් යන්නත් බෑ. මෙතෙන් ගියොත් මේ රුක්ගෙන් ඒ ෆයිල් එකත් බ්ලොක් වෙලා තියෙනවා. හරිද? එහෙනම් කින් යන්න ඕන ඊපස්සට. ඊපස්සට යන්න. හරි. එතනදී අපිට මේ රුක්ව ගෙනියලා මෙතෙන්ද දාන්න පුළුවන්ද? පුළුවන්. බෑ. එතන දාන්න බෑ. ඇයි ඒ? එයා කින්ගෙන් කට් වෙනවනේ. රුක්ව කට් වෙනවා. එයාව ඩිපෙන්ඩ් කරන්න කෙනෙක් නැහැ එතකොට. රයිට්. ඒ වෙලාවට මොකද එහෙනම් කරන්නේ අපි? ඒ වෙලාවට පුළුවන් ඔන්න මෙහෙමයි දැන් මෙතඩ් එක මේක කියලා ඒ විදිහටම අදින්නෙත් නෑ අපි. අපි ඒ වෙලාවේ පොසිෂන් එකට ගැලපෙන විදිහට තමයි අදින්නේ. දැන් බලන්න. මෙතනදී මට නිකන් වදින්න පොඩ්ඩක් හිතලා බලලා කියන්නකෝ. දැන් බ්ලැක් ගේ හරි මූව් එක වෙන්න ඕනි මොකද්ද කියලා. මොකද්ද බ්ලැක් ගේ බෙස්ට් මූව් එක? Black rook d7. D7. D7 කියන්නේ මෙතෙන්ට. Black rook D7 එකට move කරොත් කින්ට මෙතෙන්නේ පුළුවන් මෙතෙන්න පුළුවන්. ඔප්ෂන් දෙකයි. හරි? තව ආන්සර් එකක් තියනවාද? නිතිෂිගේ ආන්සර් එක මොකද්ද? Black rook අපි දානවා මෙතනට. දැන් මොකද වෙන්නේ? Checkmate. No, still not. මේ බලන්න. දැන් මේ ෆයිල් එකේ කින්ට ඉන්න බෑ. King. මේ ෆයිල් එකට කින්ට යන්නත් බෑ. ඒ ෆයිල් එකේ කින්ට ඉන්නත් බෑ. එහෙනම් කින් මූව් කරන්න ඕනේනේ. ඔව්. කින් කොතෙන්ද යන්නේ? King. G7. 7. G7 නෙමෙයි. G6. G6. G6 එකට යන්න ඕනේ. ඇයි? එයා බලන්නේ රුක්ට ඇටැක් කරන්න ඕනේ. G6 එකට තමයි යන්නේ. රුක්ට ඇටැක් කරන. හරි. දැන් කොහොමද ඔයාලා රුක්ව බේරගන්නේ? Black rook F8. Black rook F2. F2 නෙමෙයි F8 උත් නෙමෙයි F8 කියන්නේ මෙතෙන්ට. එතකොට කින්ට ආපහු එයා ළඟට යන්න දුර පොඩි දුරයි තියෙන්නේ මේ. චූටි දුරයි. එයා ළඟට ආපහු ලං වෙන්න පුළුවන් එයාට. අපි යන්න ඕනි යනකොට ඒ කින්ට රුක් ළඟට එන්න බැරි වෙන්න ලේසියට. F2 දැම්මොත් රුක්ලා දෙන්න බ්ලොක් වෙනවා. රුක්ලා දෙන්නගේ නේ එකම රෑන්ක් එකේ වෙනවා. එතකොට අපිට රුක්ලා E2 rook F2. F2 මෙයාවා E2 rook F2 නෑ E2 rook F2 දාලත් බෑ. එතකොට අපි මොකද වෙන්නේ? හරි E2 rook F2 දාමුකෝ අපි බලන්න. හරි දැම්මු. එතනින් කිං එතකොට අනිවාර්යෙන් යන්න ඕන. එහෙනම් මෙතෙන්ට. හරි. ඒකත් හරි කියලා ගමුකෝ අපි. හරි. දැන් මොකද්ද බ්ලැක් ගේ මූව් එක? මොකද්ද බ්ලැක් ගේ හරි මූව් එක? බෙස්ට් මූව් එක. Black rook F2 ඉන්නවා G2 යන්න ඕනේ. මේ නිතිෂිගේ ආන්සර් එක. එක දෙයයි ඔයාලගේ ඔළුවේ තියෙන්න ඕනේ. කින්ට යන්න. Rook F7. F7 නෑ. එකම දෙයයි
ඔළුවේ තියෙනවනේ ෆයිල්ස් බ්ලොක් කරලා තියෙන්න දැන් මේ ෆයිල් එකට කික් වෙන්න බෑ එහෙනම් ඉන්න ෆයිල් එකට චෙක් එකක් දෙන්නයි ඕනේ එතකොට එයා කෙලින්ම H ෆයිල් එකට යන්න වෙනවා මේ මෙතන ලොග් වෙලා ඉන්නේ කවුද මේ අනිත් ප්‍රසන්න සාලිය කියලා නමින් ලොග් වෙලා ඉන්නේ කවුද මට මේ බබාගේ නම දාන්න මේ ලොග් වෙලා ඉන්නේ එකේ හරි කියන්නකෝ එතකොට මහන්දිගේ ආන්සර් එක හරි රුක් දාන්න ඕනේ G2 වලට දැන් මොකද වෙන්නේ G2 දැම්මහම කින්ට F ෆයිල් එකට එන්න checkmate නෝ F ෆයිල් එකට එන්න බෑ G ෆයිල් එකේ ඉන්න බෑ එතකොට කින් යන්න ඕනේනේ කින්ට යන්න වෙන්නේ කොතෙන්ද දෙන්න කින් යන්න ඕනේ කොතෙන්ද දෙන්න H8 ෆයිල් එකට H8 H6 file ෆයිල් ඔව් H7 නෑ H7 හරි H8 හරි ගියොත් one mouse mate එකක් තියෙන්නේ. එතකොට ටග් ගාලා රුක්ක මෙතෙන්ට දාපු ගමන් checkmate. හැබැයි කිං බලන්නේ checkmate එක පරක්කු කරන්නේ. ඒ හින්දා එයා දාන්නේ H6 එකට. එතකොට අපිට රුක්ක මෙතෙන්ට දාන්න බෑ රුක් කැපෙන හින්දා. එතකොට අපිට තව move එකක් වැඩිපුර යනවා. හරිද? ඔන්න අපි move කරලා බලමු. කිං මෙතෙන්ට දානවා. දැන් අපිට කිං H file එකට දාන්න බෑ රුක්ව. ඒ නිසා අපිට වෙනවා මොකද්ද කරන්න වෙන්නේ? අපිට පුළුවන් ඕනනම් රුක්ක මෙතෙන්ට අදින්න. මෙතෙන්ට අදින්න. ඊට පස්සේ කිං අනිවාර්යයෙන්ම H7 ෆයිල් එකට යන්නම වෙනවා. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? black rook H5 H5 ඔව් black rook H5 දාන්නත් පුළුවන් නැත්නම් G H2 දාන්නත් පුළුවන්. මේ rook H2 දාන්නත් පුළුවන්. ඕන එක. කොයි රුක්ක දැම්මත් checkmate ද නැද්ද? checkmate checkmate. mouse 6යි ගිහිල්ලා තියෙන්නේ. එතකොට 50ක් තියෙන mouse වලින් mouse 6කින් අපි checkmate කරා. නේ? හැබැයි මේ method එක දන්නේ නැත්නම් ගොඩාක් අය කරන්නේ check කර කර ඉන්නවා විතරයි. කොහෙටවත් කින්ව ගෙනියන්නේ නැහැ. දැන් ඔන්න මම තව version එකක් හදනවා. ඔයාලා දෙන්න තමයි මට කියන්න ඕනි කොහොමද checkmate කරන්න ඕනි කියලා. හරි. දැන් කියන්න move එක තියෙන්නේ white. ඔයාලා white නම් මොකද්ද first move එක? දැන් method එක ඔළුවේ තියෙන්න ඕනේ ඈ. දැන් ඉස්සෙල්ලාම decide කරන්න කිංව කොයි පැත්තටද ගෙනියන්නේ. ඉක්මනින්ම ගෙනියන්න පුළුවන් පැත්ත කොහෙද? D1 D1 white rook E5 white rook E5. මට මේ අනිත් ලොග් වෙලා ඉන්නේ කවුද කියලා කියන්නකෝ මේ ප්‍රසන්න සාලිය කියලා නමින් ලොග් වෙලා ඉන්නේ මේ බබාගේ නම මොකද්ද? මට දැන් යාව පේන්නෙත් නෑ. එතකොට මම කවුද කියලා දන්නේ නැහැ. ප්‍රශ්නයක් අහන්න කවුද කියලා දන්නේ නැහැ.
නිසා එක්ක බබාගේ නමින් ලොග් වෙන්න. නැත්තම් කැමරා එක ඔන් කරන්න. මිස් මේ පහන්දි අනුත්‍යා කියලා. හන්දි අර කොහෙද? මොකද ඉස්කෝලේ? ඉස්කෝලේ මොකද්ද? මේ සංකන්දර. ඔය සංකන්දර. හරි. ආයේ බබාගේ නමින් ලොග් වෙන්න. මම නැත්තම් දන්නේ නැහැනේ කවුද කියලා. හරි. 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 ඊට පස්සේ හරි. දැන් මට කියන්නකෝ මේක එකම වැද්ද. පහන්දි පුතේ ඔයාටත් උත්තර දෙන්න පුළුවන්. ඔයත් කියන්න ඕනි ආන්සර් එක. හරි. කියන්න බලන්න තුන්දෙනා white to move. Rook. ආ. White rook. C3. මහතිගේ උත්තරේ මොකද්ද? White rook E5. E5. අන්න අර මේ ගොඩක් බබාලට තියෙනවනේ චෙක් කරන්න ඕනි ආසාව. අන්න ඒ ආසාවට තමයි E5 දාන්නේ. මෙතන දාන්නේ චෙක් කරන. නේ? ගොඩාක් අය ආසයිනේ හරියට ආසයි චෙක් කරන්න. පුදුම ආසයි. හරි. මහන්දිගේ උත්තරේ මොකද්ද? මහන්දිට මයික් එක ඔන් කරන්න අපහසුයිද? හරි. එහෙමනම් අපි බලමුකෝ. හරි. දැන් මෙතනදී උත්තරේ මුතුෂිගේ උත්තරේ හරි. ඇයි ඒ? දැන් වැඩේ වෙන්නේ මෙන්න මේ D ෆයිල් එක මේ root block කරගෙන ඉන්නේ. එහෙනම් කින්ට මේ ෆයිල් එකට එන්න බෑ. D ෆයිල් එකට එන්න බෑ. හරිද? එහෙනම් එයා අනිවාර්යෙන්ම අපි එයා ඉන්න ෆයිල් එකට චෙක් එකක් දුන්නා නම් මෙයා අනිවාර්යෙන්ම අපිට මේ ෆයිල් එකට ගෙනියන්න පුළුවන්. අපි බලන්නේ පුළුවන් තරම් ඉක්මනට එයාව අයිනකට ගෙනියන්න. හරි එතකොට තමයි අපිට ඉක්මනින් චෙක්මේට් කරන්න පුළුවන්. හැබැයි චෙස් කියලා කියන්නේ චෙක් කරන එක නෙමෙයි. චෙස් වල තියෙන ටාගට්ස් තුනයි අපිට තියෙන්නේ. එකක් හින්ට ඇටැක් කරන්න ඕනි. අනිත් එක පීසස් කපා ගන්න එකයි. එතකොට කිංව ඇටැක් කරගන්න එකයි. අනිත් එක තමයි අපි මෙන්න මේ ස්ක්වයර්ස් පුළුවන් තරම් අල්ල ගන්න ඕනි අපිට. එතකොට තමයි අපිට ගේම් එක විනින් chance එක වැඩි. මම ඒක ඔයාලට තේරුම් දෙන්නම් කොහොමද එහෙම වෙන්නේ කියලා. අපි දැනට මේක කරමුකෝ. හරි. එහෙනම් මෙතනදී ඉන්න ෆයිල් එකට චෙක් එකක් දුන්නා නම් හරි. එහෙනම් එහෙම චෙක් එකක් දෙන්න රුක්ක මෙතන දැම්මා නම් හරි. එතකොට ආන්සර් එක රුක් C3. දැන් මොකද වෙන්නේ? හින්ට C ෆයිල් එකේ ඉන්නත් බෑ D ෆයිල් එකට යන්නත් බෑ. එහෙනම් ඔයා බ්ලැක් නම් ඔයා යන්න ඕනි කොයි ස්ක්වයර් එකටද? B5. B5ද බ්ලැක් බලන්නේ චෙක්මේට් එක පරක්කු කරන්න. එහෙනම් එයා යන්න ඕනි. ආ B4. B4 වලට තමයි යන්නේ. ඇයි? එයා රුක්ට ඇටැක් කරනවා. හරි? රුක්ට ඇටැක් කරනවා. ඒකට එයාට හරි. දැන් එහෙනම් ඔයාගේ වයිට්ගේ මූව් එක මොකද්ද? දැන් ඔයා දන්නවා වයිට් රුක් කැපෙන්න යන්නේ කියලා. දැන් මොකද්ද එහෙනම් ඔයාගේ මූව් එක? White White rook B2. white rook C8. C8 ඔව්. C8 හරි. C8 උත් හරි. D2 නෙමෙයි පුතේ D2 white rook sorry. white rook D2 දැම්මොත් ඔයා කියන්නේ මේ රුක් නේ. කොතනද D2 කියන්නේ? වැඩේ B2 නෙමෙයි B2. B2. B2 දැම්මොත් මොකද වෙන්නේ? B2 කියන්නේ මෙතන. මෙතන දැම්මොත් මොකද වෙන්නේ? ආදි මොකද වෙන්නේ? කින්ගෙන් කැපෙනවා ඔයාගේ අනිත් රුක්ව. නේද? මෙයාව කැපෙනවා නේද? ඔව්. ඔව්. එතකොට ආන්සර් එක මුණහම වැරදි නේද? අපිට එතකොට කින් අපිට වටිනවනේ. අපි හැම වෙලේම අපි රුක්ලා දෙන්නව සේෆ්ටි තියාගෙන තමයි අපි චෙක්මේට් කරන්නේ. හරි. එහෙනම් ආන්සර් එක වෙන්න ඕනේ C8 දාන්නත් පුළුවන්. නැත්තම් මේ රුක්ව C2 එකට දාන්නත් පුළුවන්. C2 එකට දැම්මහම කින් කොහොමත් යන්න ඕනි මේ පැත්තට. හරිද? එතකොට එයාගේ මූව් එක වෙන්නේ
B5. හරි. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? White rook B2. ඔව්. white rook B2 දාන්නත් පුළුවන් නැත්නම් අනිත් rook B3 දාන්නත් පුළුවන්. මෙතන දාන්න පුළුවන්. හරි. දැන් මොකද වෙන්නේ? දැන් king කොහෙටද යන්න ඕනි? white black ගේ move එක මොකක්ද එහෙනම්? black king ඔයා black නම් මොකද කරන්නේ? Madam black king A4. yes A4 black king A4 එකට දානවා ඇයි ඒ? රුක්ව මෙතෙන්න දාන්න බැරි වෙන්න. මොකද මෙතෙන්න දාපු ගමන් checkmate වෙනවා. හරි. දැන් මොකද එහෙනම් අපි කරන්නේ? white මොකද කරන්න ඕනි? දැන් white ගේ move එක මොකක්ද? Madam white rook C4. white rook මොකද clear නෑ මහදී කියන්නකෝ answer එක white rook White rook C4. C4 netushige answer එක එකම දේ කින්ට මේ ෆයිල් එකට එන්න බෑ. එහෙනම් ඉන්න ෆයිල් එකට චෙක් එකක් දෙන්න ඕනි. හැබැයි මෙයාව මෙතන දාන්නත් බෑ. මෙතන දාන්නත් බෑ. එහෙම වුණොත් මොකද වෙන්නේ? රුක්ක කැපෙනවා. එහෙනම් මොකද අපි කරන්නේ? මෙතන ආන්සර්ස් දෙක තුනක් තියෙනවා. දැන් එකක් පුළුවන් අපිට රුක්ක ගෙනියලා මේ පැත්තට දාන්න පුළුවන්. මේ රුක්ක ගෙනියලා දැන් මේ රුක්නේ දාන්න බැරි. ඒ ස්ත්‍රී වලට ඒ නිසා ඒ රුක්ක ගෙනියලා පල්ලෙහාට දාන්නත් පුළුවන්. එතකොට කිං මෙතෙන්ට ගියාට ප්‍රශ්නයක් නැහැ. අපිට ඒ රුක්ක මෙතෙන්ට දාලා චෙක්මේට් කරන්න පුළුවන්. ලයිට් එක ඔෆ් කරලා යන්න. එහෙම නැත්තම් පුළුවන් මේ රුක්ව මෙතෙන්ට දාන්නත් පුළුවන්. එතකොට කිං අනිවාර්යයෙන්ම මෙතන පල්ලෙහාට යන්නම වෙනවා. එතකොට අපිට මේ රුක්ව මෙතෙන්ට දාලා චෙක්මේට් කරන්නත් පුළුවන්. හරිද? එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අපි ඩබල් රුක් මේට් එක ගන්නෙ. ඔය ෆයිල්ස් බ්ලොක් කරපුවාම. දැන් අපි තව එකක් බලමු. මම හිතනවා මුලින්ම තිබ්බට වඩා දැන් කට්ටියට ටිකක් ක්ලියර්